හරි අපි බලමු මේ වගේ ගානක් ඉක්මනටම හදන්නේ කොහොමද කියලා. අපිට මෙතන තියෙනවා ලී කැබැල්ල. මෙතන තියෙනවා ගෝලය. ගෝලය සහ ලී කැබැල්ලේ දෙකේ මුත්ත සෙන්ටිමීටර් 36ක් කියලා දෙනවා. සේම ගෝලය තියලා තියෙද්දි සෙන්ටිමීටර් 20ක් කියලා දෙනවා. අපි බලමු මෙතනට මේක හදන්නේ කොහොමද. අපි ගෝලය නම් කර ගන්නවා A කියලා, ලී කැබැල්ල නම් කර ගන්නවා B කියලා. සිම්මාලි නංගි අපිට මේකෙන් සමීකරණ දෙයක් හදා ගන්න පුළුවන්. A මේක B නේ, මේක A. B ඍණ A සමානයි 20 සෙන්ටිමීටර. මේ අපේ පළවෙනි සමීකරණය. මෙතනින් B ධන A සමානයි 36 සෙන්ටිමීටර. හරි. දැන් අපිට සමීකරණ දෙකක් ඇවිල්ලා තියෙනවා. මෙතන අපිට පේනවා ඍණ එකක් තියෙනවා ධන එකක් තියෙනවා. එතකොට අපිට මේ සමීකරණ දෙක එකතු කරලා A අයින් කරගෙන B හොයාගන්න පුළුවන්. B කියන්නේ ලී කුට්ටිය උස. අපි සමීකරණ දෙක එකතු කරමු. B ඍණ A ධන B ධන A. මේ පැත්තේ 20 ධන 30යි. අපිට මෙතනින් හොයාගන්න පුළුවන්. එතකොට A දෙකක් ගියා ඍණ එකක් තියෙනවා ධන එකක් තියෙනවා. ඊට පස්සේ අපිට මේ A දෙක යවුවම B දෙකක් ඉතුරු වෙනවා. අපිට ඒක ලියා ගන්න පුළුවන් 2යි B. මේ පැත්තෙන් එනවා 56 සෙන්ටිමීටර. අපිට දෙපැත්තම දෙකෙන් බෙදලා B හොයා ගන්න පුළුවන් සෙන්ටිමීටර 28යි. ඊට පස්සේ අපිට A ලේසියෙන්ම හොයා ගන්න පුළුවන්. මේ සම්පූර්ණ උස සෙන්ටිමීටර් 36යි ලී කුට්ටිය උස අඩු කරාට පස්සේ අපිට ගෝලයේ උස එන්නේ 36 සෙන්ටිමීටර වලින් 28 සෙන්ටිමීටර අඩු කරාම අපිට එනවා ගෝලයේ උස 8 සෙන්ටිමීටර කියලා. ඔන්න ඔයගේ තමයි මේ වගේ ගානක් ලේසියෙන්ම හදාගන්නේ.